ආයුබෝවන් හැමෝටම. ඔන්න අපි වියට්නාමයෙන් එළියට යන්න හදන්නේ ඊළඟ shopping එක. චරිතුත් කරලා චරිතුත්. අපේ ස්වීට් ලෝලිය එන ස්වීට්. මම මේ වගේ නැවුල අපි ගෙවන ජීවිතය ගැන විශේෂ වීඩියෝ ඔයගොල්ලන්ට ගේන ප්‍රධානම හේතුව තමයි මේක ගැන කිසිම අදහසක් නැති අය ඉන්නවනේ. ඒ අයට මේක ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්න. එහෙනම් මල්ලි අපි ගියා. ඉතින් මේක මං කොහෙත්ම මුදල් අපේක්ෂාවෙන් සල්ලි හම්බ කරන්න කරන දෙයක් නෙමෙයි. මොකද එහෙමනම් ඔයගොල්ලන්ට තේරෙනවා මේකේ මම කිසිම ඇඩ් එකක් දාලා නැහැ. අතරමැද එහෙනම් ඇඩ් ප්ලේ වෙනෝනේ. ඒක මුකුත් දාලා නැහැ. කකුලුවෙක් ඉන්නවා කකුලුවෙක්. අපි දන්න දේ ඔයාලට පෙන්වන්න තමයි මම මේ විදියට වීඩියෝ කරලා දාන්නේ. රටින් රටට ගිහිල්ලා අපි ඒවයි ලබා ගන්න අත්දැකීම්, ඊට අමතරව ඒ රටවල් වල තියෙන විශේෂ දේවල්, ඒගොල්ලෝගේ සංස්කෘතිය මොන වගේද, ඒගොල්ලෝගේ ඇඳුම් පැළඳුම්, කෑම බීම් ගොඩක් අයට මේකෙන් දැනගන්න පුළුවන්. මොකද අපි සාමාන්‍යයෙන් එක කන්ට්‍රැක්ට් එකකට රටවල් 15කට 20කට විතර අඩුම තරම යනෝනේ. ඉතින් ඒ හැම එකම වීඩියෝ එකක් ගන්න දැම්මම ඔයාලා ගෙදර හිටියත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ රටවල් වල කොහොමද මේ මිනිස්සු ඉන්නේ විදිය කියලාවත් අඩුම තරමේ. නැත්තම් ඔයාලා දකින්නේ නැහනේ රට ගැන අහලා තිබ්බට රටවල් වල ඇත්තම සිටුේෂන් එක මේ ඇත්තම වීඩියෝ. හරි අපි දැන් ඉස්සෙල්ලම කාටද යන්නේ? අපි ඉස්සෙල්ලම කාටද යන්නේ? shopping සපත්තු ගන්න. හරි ඉස්සෙල්ලා සපත්තු ගන්න යනවා. ඔයා මල්ලි අපි මොනවද කරන්නේ? සපත්තුනේ. සීෆුඩ් කම්. මට නියමයි. නැවෙත් කාලා එළියෙත් කනවා. ඒ කියන්නේ ටේස්ට් එක වෙනස්නේ. yes one walking yes ඔන්න අපේ චීෆ් ඔෆිස් දුවනවා. ඔන්න දුවන එක්කෙනෙක් ඉන්නවා. අල්ලු දින වාහන ගෙවත් යන්නේ. ඔයගොල්ලෝ මගේ channel එකට ගියාම බලා ගන්න පුළුවන් playlist වල වෙනම මගේ cooking video තියෙනවා. මේ වගේ travel video තියෙනවා, family videos තියෙනවා. ඔයගොල්ලන්ට කැමති විදිහට බලන්න පුළුවන්. මම ඒක playlist වලට දාලා තියෙන්නේ. ඉතින් ඒවත් ගිහින් බලන්න. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. like එක comment එකක් දාන්න ඔයගොල්ලන්ගේ හිතේ තියෙන දේ. ඔන්න බලන්න වියට්නාම් වල අපි වෙක් කරන් ආපු ටැක්සිය. ඉතින් SUV තමයි එන්නේ ටැක්සි වලට. පොඩි කාර් අපේ වගේ මාරුටි ඒවා නැහැ මේවයි. ඒවා තියෙනවා මේවයි ටැක්සි සර්විස් වලට නැහැ. මෙයාලගේ අර සෙන්චුරි ඉන්නේ වනම් හැමතැනම තියෙනවා. සෑහෙන්න මම දැක්කා කඩවල් වල ඉස්සරහා වගේ වගේ වට්ටි තියලා තියෙනවා. අපි පොඩ්ඩක් පාරේ ඇවිදින්න ගියා. ඔයාලට බලාගන්න පුළුවන් කඩවල් ටික එහෙම කොහොමද කියලා. ඔය තියෙන ඔක්කොම කඩවල් තමයි. පොඩ්ඩක් සමහර ඒවා නම් වහලා. මොන බලන්න පොඩි කට්ටියක් ඉන්න මේ මෙයාලට හරි සතුටුයි අපිව දැක්කම. මේ good afternoon කියන hello කියන හරි සතුටුයි. පොඩි උන්නම් පාර දිගේම හිටියා. ගේ සේෆ්ටි නම් මේක අනුමත කරන්න අමාරුයි. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ බයිසිකල් පැදපැද ඉන්නවා. මෙතන ලී මඩුවකින් යන දෙන්නෙක් අපිට හම්බුණා. දැක්කද ඒ හැම එක්කෙනාම මාර විදිහට ආචාරශීලී. මෙතන තිබුණා උග්ගස්. මේ බලන්න මේ ලී වැඩ කරන තැනක්. අර මේ මිනිස්සු හැමෝම මත වන්නෝ බයි කියනවා. මල් පැලක් තිබුණා. ලංකාවේ විදියම තමයි ලංකාවේ විදි කොට්ටම්බ ගස් මල් පැල සෑහෙන දේවල් තියෙන තනිකරම ඉතින් ආසියාවේ රටක් නේ මේකත්. එකම විදිය තමයි. මෙයා අපිට හම්බුනේ නැවකින් ඇවිල්ලා හිටියේත් ෂෝලි වෙයිලා අපි වගේ. පිට කාම්බෙලා පොඩ්ඩක් කතා කරා පිලිපීන් එක්කෙනෙක්. මෙතන හොඳ කඩයක් අපිට සෙට් වුණා සපත්තු ගන්න. මොකද මටත් සැන්ඩල්ස් දෙකක් ගන්න ඕමනාව තිබ්බා. සැන්ඩල්ස් තමයි බලන්න ඕනේ. wow සුපිරි සැන්ඩල්ස් තියෙනවා. මේක මං හිතනවා ඕගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න ගොඩක් දුරට මේක උපයෝගී වෙයි කියලා. ඒත් එක්කම අපේ නැව්වල ඉන්න යාළුවන්ටත් මේ වගේ වරායකට යනකොට මේ වරාය ආශ්‍රිතව තියෙන කඩ මොනවද, එතකොට කෑම කන්න, ඇඳුම් ගන්න, එතකොට ඒගොල්ලොන්ගේ සාමාන්‍ය ජීවන රටාවල් මොන වගේද, ටැක්සි මොන වගේද,
පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒක තමයි මගේ ප්‍රධානම අරමුණ. Okay, I will check. Come on, නියමයි. නියමයි. Adidas. ඔයාලා වියට්නාම් වෙනෝ නම් රෝමින් පැකේජ් ඇක්ටිව් කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් ඩයලොග් මොබිටෙල් අපි දාගන්න ඕනේ. මේක එහෙම ඕනේ නැහැ. මොකද දවසට GB 5ක් ගානේ ඩොලර් 10 සිම් එකට දවස් 30ක් data හම්බ වෙනවා. කියන්නේ මාසයක්ම තියෙන පැකේජ් එකක් තියෙන්නේ. ඒක නිසා අමතර සල්ලි වේදම් කරන්න යන්න එපා. ඩොලර් 10ක් දීලා සිම් එකක් ගන්න පුළුවන්. 4G ස්පීඩ් එක තියෙන හොඳ සිම් තියෙනවා. නැවතම ගෙනත් දෙනවා. Hello. මෙන්න බලන්න පොඩි අය පාරේ ඔහේ යනවා. මං කිව්වේ අර එච්චර සේෆ්ටියක් නැහැ කියලා. අවුරුදු 2කමාරක උපරිම වුණොත් 3ක් වගේ ඇති ළමයාට. මේ කුරුම්බ තියෙන්නේ. මේ ඔන්න බලන්න ඒගොල්ලෝ කන්නේ කොහොමද කියලා. මේ කකුලෝ දැල්ලෝ ඉස්සෝ ඔතන ඔය ටැංකි වල දාලා තියෙන පන පිටින්. ඔය පොඩි පටි කෑලි වල ගැට ගහලා තියෙන ගෙලින්ම අත දැම්ම ඌව ගත්තා. අරගෙන ටේබල් එකට යවනවා. වතුර යකුණු කරනවා ඒක දානවා කනවා. අපි නම් ඕඩර් කරේ නෑ. අපිට තිබුණ වෙනම මැරිච්ච සත්තු තමයි. මේගොල්ලෝ කන්නේ ඉතින් ඔය විදියට. බෙල්ල පවා ඉන්නේ වතුරේ අර පේන්නේ. උඩම ෆිල්ටර් ටික තියෙනවා. ඒකෙන් ෆිල්ටර් වෙලා වතුර ටික ආයෙත් ටැංකියට වැටෙනවා. සුපිරිම කෑම කඩයක් සෙට් උනේ. ෆ්‍රෙෂ් තියෙන්නේ ඔක්කොම. මෙනු එකට ඕඩර් දුන්නායින් පස්සේ යාලා ගෙනත් තියෙනවා. අපිට ග්‍රිල් කරන් කන්න තියෙනවා.
බෙදරන්නට මාහද පතුලේ ඉදුලන්නට මානතු ගැඹුරේ ඔබේ චන්දරුම දේවී සන්තාපයෙන් සුවෙල්ලේ Your body in time in my body Shungarete givel dalavi Mura bendeli matase Surama belavage පොඩි උන් මෙතන 6 දෙනෙක් විතර හිටියා. උන්ගේ වැඩේම ගේම් ගහන එක. මම ආපු වෙලාවෙ ඉඳලා බලාගෙන හිටියේ උන් පොඩ්ඩක් කනවා iPhone එක ගන්නවා ගේම් එක ගන්නවා. ඔය අම්මලා තාත්තලා ඔක්කොම එක්ක ඇවිල්ලා ඔතන ඒගොල්ලෝ රැට කාලේ යනවා. එන්න වෙනස් ඉතින් අපේ ලංකාවත් එක්ක බලද්දි නම් ලොකු වෙනසක් තියෙනවා. වෙනසකටත් එක්ක ඉතින් මේ පාර එළියෙන් ගිහිල්ලා කෑම කෑවේ. රයිස් එකක් අපි ඕඩර් කරා සීෆුඩ් රයිස් එකක්. ඉතින් මේගොල්ලෝ ලුණු නම් දාන්නේ නැහැ. ලුණු බින්දුවක්වත් දාලා නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ සෝස් එකක් දීලා තියෙනවා. මේ පුංචි කප් එකක සෝස් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති. චරිත් රයිස් එක කොහමද? ලුණු තියද? හැපීද? චරිත් මොකද හැපීද? සුපිරිනේ. Sri Lanka. Yes. I see. I am same like you. I am seaman. Second officer. Second officer. It's my son. Yeah. You like you. Yeah. Hello. Dekalu. Halo. ඔන්න බලන්න මම ඔයාලට කිව්වනේ මේ පොඩි අය පාරේ ඔහේ ඇවිදිනවා කියලා. බයිසිකලෙට හැප්පෙන්න ගියේ. ආන්න දැක්කද? එයාලා දැක්ක මං වීඩියෝ කරනවා. ඒක බලන්න තමයි එයා එහා පැත්තට පනින්නේ ඇති. හදවත විඳි දුක මෙතරම් ඇයි මෙලෙස කරන්නේ දැන් අඩමානෙන් සිටියේ මගේ හිත කිව්වොත් නෑ ඇසුවේ මෙතුමානෙන් නැකුණේ ඔබ සිතුවම් දැන් බොද වී යන්නේ මෙන්න බලන්න. කුරුම්බ ගෙඩිය. කුරුම්බ ගෙඩිය. එක්ස්පයර් ඩේට් එක තියෙනවා. දවස් 15ක් විතර. 6:30 ඉවරයි. අඩමානෙන් සිටියේ මගේ හිත කිව්වොත් නෑ ඇසුවේ මෙතුමානෙන් නැකුණේ ඔබ සිතුවම් දැන් බොද වී යන්නේ Okay, thank you. Rahim tanapana sinataka preta bunasita ala kerewata tale sarai bol kale me ai honda waham nunde pai iwata do mamana ahakata visivedo ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා. හදවත විඳි දුක මෙතරම්